ඔන්න ඉතින් අදත් අපි තවත් වටිනා කියන ගමනක් යන්න තමයි අපි සූදානම් වෙන්නේ. ඉතින් මේ ගමන ටිකක් වැදගත් ගමනක්. අපි එතනට යන ගමන් තමයි දැන් ඉන්නේ. දැන් ඔබට දකින්න පුළුවන් අපි වාහනේ තමයි දැන් මුලින්ම යන්නේ. යනකොට අපිට දෙපස පේන්නේ මෙන්න මේ විදියට. ඉතින් බොහොම ලස්සන පරිසරයක් තමයි දැන් අපිට දැක ගන්නට හැකියාව තියෙන්නේ. මේ පරිසරය ගැන කතා කරද්දී ඇත්තටම මේ පුදුම සිසිලසක් ඇඟට දැනෙන්නේ. මේ වගේ ප්‍රදේශයක මේ වගේ පරිසරයක් තියෙනවා එක ගැන ඇත්තටම අපි සතුටු වෙන්නට ඕනේ. ඒ විතරකුත් නෙමෙයි මේ පරිසරය රැකගන්න එකත් අපේ යුතුයකමක් වෙනවා. මොකද මේ පළාතේ මෙවැනි පරිසර පද්ධතියක් තියෙනවා කියන ඉතාම වටිනා කියන සම්පතක් අපිට. ඒක නිසා ඒ සම්පත රැක ගන්න ඕනේ කියන පණිවිඩය මුලින්ම මම ඔබට මතක් කරන්නට ඕනේ. ඔන්න දැන් ඔබට පේනවා අපි කොහෙටද ඇවිල්ලා ඉන්නේ කියලා. අපි චුට්ටක් බලමුකෝ ඉස්සෙල්ලා අපි කොහෙද ඉන්නේ කියලා. මෙන්න මෙතනින් තමයි අපිට ආවේ. ඊට පස්සේ මේ ඈත පේන්නේ වපසරය ගැන බලද්දී ඔබට පේනවා අපි කොහෙටද ඇවිල්ලා තින්නේ කියලා. ඉපෙරණි රෝහලට යන්න තියෙන්නේ ඔන්න ඔතනින් තමයි. මම මේ වටපිටාවේ පොඩ්ඩක් පෙන්නුවේ අපි ආවේ කොහෙටද කියලා දැක බලා ගන්න. ඔන්න අපි දැන් හිමින් සැරේ මේ පඩිපෙල් ටික නැගලා අපි හිමින් සැරේ දැන් අපි ආපු තැනට යන්න තමයි මේ එන්නේ. බලන්නකො මේ වටපිටාව කොයිතරම් මොනවාද ඒකට කියන්නේ? ගෘහ නිර්මාණ ශිල්පයේද නැත්නම් උද්‍යාන අලංකරණයේද කොහොම වුණත් ඇත්තටම දැක බලා ගන්න පුළුවන් හරිම ලස්සන සුන්දර වටපිටාවක්. මෙන්න මෙතන පොඩ්ඩක් බලන්නකො. මෙතන ලස්සන පොකුණක් තිබිලා තියෙනවා. හැබැයි දැන් මේ පළාතට ටිකක් වැස්ස අඩු කාලෙනේ මේ කාලේ. ඒක නිසා වතුර අඩු වෙලා ගිහිල්ලා තියෙන වතුර ටික පොඩ්ඩක් ටිකක් ජරා වෙලා වගේ තමයි තියෙන්නේ. හැබැයි වතුර තාම රැඳිලා තිබෙනවා. ඒක තමයි එතන තියෙන වටිනම කතාව. මෙන්න අපි අද සොයාගෙන ආපු දෙනට ආවා. මේ පඩිපෙල් දිහා බලන්න. මේ පඩිපෙල් හරිම පෞරාණිකයි. මේ පඩිපෙල් වලින් මේ විදියට ගල් පඩි වලින් නැගගෙන අපි උඩට යනකොට තමයි අපිට මෙන්න මේ වගේ ප්‍රදේශයක් පේන්නේ. අපි ඉතින් හරියටම කියන්න දන්නේ නැහැ මේ දෙපස තියෙන්නේ මොකක්ද කියලා. හැබැයි මේ මොනවා හරි නටබුන් කියන එක නම් අපිට පේනවා. ඒක ඉතින් මම කියන්න ඕනේ නැහැ නේද? ඔයාලා දන්නවනේ මේ වීඩියෝ එක බලන ඔයගොල්ලෝ දන්නවා මේ වගේ කැටයම් නැත්නම් මේ වගේනේ මොනවාද ඒවට කියන්නේ. මේ වගේ දේවල් දැක්කහම මේ පෞරාණික දේවල් කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. හරි අපි පොඩ්ඩක් ඉස්සරහට යමුකෝ. එහෙම ඉස්සරහට යනකොට මෙන්න මේ වම් පැත්තේ ඔයාලා දැක්කේ මේ පොලිස් මුල පොලක්. ඊට පස්සේ දකුණු පැත්තේ මෙන්න මේ ගලේම කොටපු පඩි පෙළ දිගේ අපේ නැගගෙන එනකොට උඩට මෙන්න මේ යාළුවෝ දෙන්න මට හම්බ වුණා. මට හිතුණා මේ අතීතයේ මේවා පරිස්සම් කරපු උදවියද මේ ඉන්නේ කියලා. එයාලා අපේ පස්සෙන් ඇවිල්ලා එතනින් නතර වුණා. ඊට පස්සේ අපි හිමින් මෙන්න මේ ගල් පඩි පෙළ දිගේ උඩට නැග්ගට පස්සේ මෙන්න මේ වගේ වටපිටාවක් තමයි පේන්නේ. හැබැයි අද මෙහෙ වුණාට අතීතයේ මෙවැනි තැන් කොයිතරම් පිරිසකින් වට වෙලා තියෙන්නේ නැතිද කියලා මට හිතුණා. මෙන්න අපි ආවා මම අර කියපු තැනට. මෙතන තියෙන්නේ චෛත්‍යයක්. ඔබ මේ මුලින් දැක්ක සිරිපතුල් ගල පොඩ්ඩක් මතකේ තියාගන්න. මම පස්සේ ගැන ඔබට යමක් කියන්නම්. ඒ චෛත්‍ය වටේ තමයි දැන් අපි මේ යන්නේ. මෙතනත් යම් දේවල් මම දැක්කා. ඒ දේවල් සමහර දේවල් කතා කළ යුතුමයි. මේ බලන්නකො මේ ආපු පිරිස මොනවා හරි කාලා ඒ බෑග් එක එතනම දාලා ගිහිල්ලා. අපි යෝජනා කරනවා මේ වීඩියෝ එක බලන ඔබට පුළුවන් නම් ඔබ ගේන ප්ලාස්ටික් ටික පොලිතින් බෑග් ටික මේ තැන දාලා යන්න නැතුව ඔබ නැවත අරගෙන යන්න කියලාත් අපි ඔබට මතක් කරනවා. හරි. දැන් අපි තවමත් ඉන්නේ මේ චෛත්‍ය මළුව වටේ. දැන් බලන්න මේ චෛත්‍ය මළුවේ ඇවිදගෙන යන්න පුළුවන් සලපතන මළුවක් තිබිලා තියෙනවා කලින්. හැබැයි දැන් අපිට එතෙන්ට යන්න දෙන්නේ නැහැ. දැන් අපිට එතෙන්ට යන්න බෑ. අපිට එළියෙන් තමයි බලන්න තියෙන්නේ. දැන් මම මේ එළියම කොටසෙන් තමයි මම එළියෙන් මේ විදියට එන්නේ. ඔයගොල්ලන්ට පෙන්වන්න ඕන නිසා මේ දේවල්. දැන් ඔන්න අපි චෛත්‍ය වටෙන්ම ඇවිල්ලා නැවත අපි අර ආපු තැනට තමයි මේ එන්නේ. මේ බලන්න මේ ගල් බැමි අතීතයේ කොච්චර ශක්තිමත් අන්දමට තියෙන්නේ නැද්ද? ඔන්න දැන් ඔබ දන්නවා අපි කොහෙටද ආවේ කියලා. අපි ආවේ මෙදිරිගිරිය වටදාගයට තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔන්න මෙදිරිගිරිය වටදාගයට යන්න තමයි අපි සූදානම් වෙන්නේ. එහෙනම් එන්න මාත් එක්ක යන්න. මෙදිරිගිරිය වටදාගයම දෙමු අපිත් එක්ක. හරි. එහෙනම් දැන් අපි මේ වීඩියෝ එකේ මේ ටික බලන ගමන් අපි කතා කරමුකෝ.
අපේ රටේ ඉතිහාසය ගැන කතා බහ කරද්දී ඉතිහාසයේ සඳහන් වෙනවා අපේ යුග ගණනාවක් සඳහන් වෙනවානේ. අනුරාධපුර යුගය, පොළොන්නරු යුගය. එතකොට මේ ඔය වගේ යුග ගණනාවක් තියෙනවා. එතකොට අපි අද ඇවිල්ලා ඉන්නේ පොළොන්නරු යුගයට අයත් වන සම්දිස්ථානයක් වන විශේෂ වූ තැනක් වෙන තැනකට තමයි අපි ඇවිල්ලා ඉන්නේ, මෙදිරිගිරිය වටදාගෙට. මෙන්න මේ රූපරාමෝ දැක්ක ගමන් ඔබට මතක් වෙනවා, ඔබ දන්නවා මේ කොහෙද ඉන්නේ කියලා. බලන්න කොයිතරම් සුන්දර, කොයිතරම් කලා නිර්මාණයක්ද කියලා අපි කතා කරමු ඒ ගැන. පෞරාණික නිර්මාණයක් වන පොළොන්නරුව වටදාගය ශ්‍රී ලංකාවේ පොළොන්නරුව යුගයේ ඉදිවුවක්. මේක පළමුවන පරාක්‍රමබාහු රජ සමයේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දන්තධාතුන් වහන්සේ තැන්පත් කිරීමට නිශ්ශංකමල්ල රජ සමයේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍ර ධාතුව තැන්පත් කිරීමට ඉදිකර වූවක් බවට විශ්වාසයන් පවතිනවා. ඒ කාලේ මෙම පූජනීය ධාතුන් රාජ්‍යත්වයේ සංකේතයක් වුණා. පොළොන්නරුව ඓතිහාසික නගරය තුළ පිහිටා තිබෙන මේක රට තුළ සංරක්ෂණය වී ඇති විශිෂ්ටතම වටදාගය වගේම මෙම මාදිලියේ වාස්තු විද්‍යාවේ අත්‍යන්ත සමෘද්ධිය විද්‍යාමාන කරනවා. ශතවර්ෂ ගණනාවක් ජරාවාස වී තිබිලා පසුව 1903 පොළොන්නරුව වටදාගයෙහි කැණීම් ආරම්භ වුණා. කුඩා ස්තූපයක ආරක්ෂාව සඳහා ඉදිකරපු මෙම නිර්මාණය සංකීර්ණ ශිලා කැටයමින් අලංකාර කරන ලද ශිලා වේදිකා යුගලකින් සමන්විත වෙනවා. උතුරු දිශාවට මුහුණලා තිබෙන තනි දොරටුවකින් පහත් වේදිකාවට ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන් ආකාරයේ සතර දිශාවට මුහුණලා තිබෙන දොරටු සතරකින් ඉහළ වේදිකාවට ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන්. කුඩා ස්තූපය සමන්විත ඉහළ වේදිකාව ගඩොල් බිත්තියකින් ආවෘත වී තිබෙනවා. ස්තූපය වටා තිබෙන එක් දොරටුව දෙසට මුහුණලා තබා තිබෙන බුද්ධ ප්‍රතිමා සතරක් ඔබට දැක ගන්න පුළුවන්. දැවමය පියස්සකට රුකුල් දෙනු පිණිසේ තමයි ඉදිකළ බවට අනුමාන වශයෙන් සිතන්න අපට පුළුවන් ඒක කේන්ද්‍රීය ශිලා ස්තම්භ පේලි ත්‍රිත්වයක්ද මෙහි පිහිටලා තිබෙනවා. ඔබට දැක ගන්න පුළුවන් මේ සියල්ලම මෙහිදී සමස්ත නිර්මාණයම ශිලා කැටයමින් සැරසිලා තියෙනවා. සඳකඩ පහන වගේ පොළොන්නරුව වටදාගේ ඇති ඇතැම් නිර්මාණ එවන් වාස්තු විද්‍යාත්මක ලක්ෂණ ඇති විශිෂ්ටතම උදාහරණය බවට පොළොන්නරුව වටදාගේ ඔබට පෙන්වා දෙන්න පුළුවන්. ඔව්, දැන් ඒ විස්තර ඔබ කතා බහ කරන වෙලාවේ දැන් ඔබ දැක්කනේ අර මේ එක පැත්තකින් වතුර බැහැලා යන්න හරි අපූර්ව කාණු පද්ධතියක් නිර්මාණය කරලා තිබුණා. ඇත්තට මේක හරි විස්මිත ජනකයි. මොකද මේ වැස්සට වැටෙන වැහි බිඳුව පවා හරි ක්‍රමානුකූලව ඒ පරිස්සරෙන් බිමට යන්න තමයි අවශ්‍ය පසුබිම සාදලා තිබෙන්නේ. දැන් මෙතන තවත් මේ සුවිශේෂී දෙයක් තියෙනවා. මේ වටදාගෙන් ටිකක් දකුණු පසට වෙන්න මෙතන තිබෙන්නේ කුමක්ද කියන අපි හරියටම කියන්න දන්නේ නැහැ. හැබැයි මෙතන යමක් තිබූ බවට අපිට සාක්ෂි තියෙනවා, නටබුන් තියෙනවා. ඉතින් මම කියන්නේ මේ වීඩියෝ එක බලන ඔබ මේ තැන්වල දැන් බලන්න මේ වටදාගේ ඈතින් පේනවා. මට හිතෙන්නේ සංඝාවාසයක්ද නැත්නම් බුදුගයක්ද කියන්න මට නම් එහෙම හිතා ගන්න බෑ. හැබැයි මේ තොරතුරු ගැන ඔබ හොයලා මේ තොරතුරු එක්ස්ප්‍රෙස් කරන්න කියලා මම ඔබට ආරාධනා කරනවා. ඉතින් ඒ පිළිබඳවත් ඔබට අපි මතක් කරනවා මේ වෙලාවේ. පොළොන්නරුව වටදාගය කවුරුන් විසින් කුමන කාල සීමාවක ගොඩනගන ලක්දැක්ද කියලා පුරාවිද්‍යාඥයින්, ඉතිහාසඥයින් අතර පවතින මතවාද එකිනෙකට වෙනස්. ඉන් එක මතවාදයක් තමයි මෙම 12 වන සතවර්ෂයේදී පළමු පරාක්‍රමබාහු රාජ්‍ය සමයේ ඉදි වූ බව කියනවා. එහෙනම් ඉතින් වටදාගෙන් අද දවසට අපි සමෝරගෙන යන්න තමයි සූදානම් වෙන්නේ. අලුත් වීඩියෝ එකකින් එහෙනම් අපි හමු වෙමු. ආයුෂ බොහෝ වෙන්න කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා.